කලින් කොටස් තුනේදීම අපි අර දශමය සංඛ්‍යානේ මේ ද්විමය සංඛ්‍යා බවට එතකොට ෂඩ්දශමය සංඛ්‍යා බවට අෂ්ටමය සංඛ්‍යා බවට පරිවර්තනය කරේ. දැන් අපි බලමු ද්විමය සංඛ්‍යා අෂ්ටමය සංඛ්‍යා ෂඩ්දශමය සංඛ්‍යා කොහොමද මේ දශමය සංඛ්‍යා බවට පරිවර්තනය කරන්න කියලා. මේකත් අපි කොටස් තුනක් යටතේ මෙතනදී ඉගෙන ගනිමු. ඊට ඉස්සෙල්ලම අපි බලමු ද්විමය සංඛ්‍යා අපි දශමය සංඛ්‍යා බවට ආපහු පරිවර්තනය කරලා ගන්නෙ කොහොමද කියලා. මම ඔන්න ද්විමය සංඛ්‍යාවක් ලියනවා 1.112 පාදයෙන්. ඔන්න ඔය විදිහට මම ද්විමය සංඛ්‍යාවක් දැන් ලියාගත්තා. මේක අපි බලමු දැන් දශමය සංඛ්‍යා බවට පරිවර්තනය කරන්නේ කොහොමද කියලා. මේක පොඩ්ඩක් අර පැටලෙන නිසා මෙන්න මේ විදිහට පොඩි ඉරි කැල් ටිකක් ගහලා ඔයගලන්ට පේන විදිහට මම මේක වෙන් කරගන්නම්. එතකොට මේක මුලින්ම අපි බලයක් විදිහට මේක ස්ථානියාගේ ඉස්සෙල්ලම ලියාගෙන යන්. පළවෙනි එක 2 බිඳුවෙනි ස්ථානය තමයි මෙයාට හම්බෙන්නේ. මේක 2 පළවෙනි ස්ථානය, මේක 2 දෙවෙනි ස්ථානය, මේක 2 තුන්වෙනි ස්ථානය. එතකොට 2 බිඳුවෙනි ස්ථානය, 2 1, 2 2 සහ 2 3. හරි. එතකොට මේක අපි ගුණ කරන්න ඕනේ මෙතන මේ තියෙන අගයෙන්. හරිද? එතකොට 2 බිඳුව අපි ගුණ කරන්න ඕනේ මෙතන තියෙන එකෙන්. එතකොට මෙතන 2 1 ගුණ කරන්න ඕනේ මෙතන තියෙන එකෙන්. එතකොට 2 2 ගුණ කරන්න ඕනේ මෙතන තියෙන බිඳුවෙන්. 2 3 ගුණ කරන්න ඕනේ මෙතන තියෙන එකෙන්. හරි. මේක තව ටිකක් ඈතට මම වෙන් කරන්නම් ඔයාලට පැහැදිලිව පේන්න ඕන නිසා. එතකොට දැන් බලමු මේ 2 බිඳුවෙනි බලය කියලා කියන්නේ මම ඔයාලට කියලා දීලා තියෙනවා බිඳුවෙනි බලයක් කියන්නේ හැම වෙලේම 1යි කියන එක. එතකොට ඒ 1 ආපහු ගුණ වෙන්න ඕනේ කීයෙන්ද? මේ 1ෙන්මයි. හරි. මම උත්තරෙත් අවසානෙටම දාන්නම්. මෙතන තියෙනවා 2 පළවෙනි බලය. ඒ කියන්නේ 2යිනේ. 2යි. 2 ගුණ වෙන්න ඕනේ 1ෙන්. එතකොට මෙතන තියෙනවා 2 දෙවෙනි බලය. ඒ කියන්නේ 4යි. ඒක ගුණ වෙන්න තියෙන්නේ බිඳුවෙන්. මෙතන තියෙනවා 2 තුන්වෙනි බලය. ඒ කියන්නේ 8යි. 8 ගුණ වෙන්න ඕනේ අපිට මෙන්න මේ 1 කියන සංඛ්‍යාවෙන්. හරි. එතකොට දැන් මේක ගුණ කරගෙන යන්න. එක් වරක් 1 1යි, දෙවරක් 1 2යි, හතර වරක් බිඳුව බිඳුවයි, 8 වරක් 1 8යි. දැන් මේ සංඛ්‍යා ටිකේ එකතුව පල්ලෙහාට ගණ්ඩයි ඕන. එතකොට මෙතන 8යි 10යි 11ක් හම්බ වෙනවා අපිට පිළිතුර විදිහට. එතකොට මේක කී පාදයෙන්ද? 10 පාදයෙන්. 10 පාදයෙන් 11 තමයි මේ සංඛ්‍යාව කන්වර්ට් කරාම අපිට පිළිතුර විදිහට ලැබෙන්නේ. හරි. ඊළඟට අපි බලමු අෂ්ටමය සංඛ්‍යා දශමය සංඛ්‍යා බවට පරිවර්තනය වෙන්නේ කොහොමද කියලා. ඉතින් අපි පොඩි සංඛ්‍යාවක් ලියාගමු මේකට 15. මේක ඔන්න 8 පාදයේ සංඛ්‍යාවක්. මොකද 8 කියලානේ දාලා තියෙන්නේ පාදේ. එතකොට මේක දැන් අපි කොහොමද බලමු දශමය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරගන්නේ. අර විදිහටම වෙන් කරගන්න ඕන නිසා මේ විදිහේ ඊතල දෙකක් අපි දාගන්නවා. එතකොට මේක දැන් යන්නේ මේක 8 බිඳුවෙනි බලය සහ මේක 8 පළවෙනි බලය. එතකොට මෙතන 8 බිඳුවෙනි බලය මේක 8 පළවෙනි බලය. මේක ගුණ වෙන්න ඕනේ එතකොට මෙතන තියෙන 5න්. මේක ගුණ වෙන්න ඕනේ එතකොට මෙතන තියෙන 1න්. හරි. මම මේක මෙහෙම විස්තරණය කරලා ලියන්නේ ඔයාලට පැහැදිලිව පේන්න ඕන නිසා. ඒතර 8 බිඳුවෙනි බලය කියලා කියන්නේ හැම වෙලේම 1යි. ඒක තමයි 5න් ගුණ වෙන්න තියෙන්නේ. හරි. මෙතන එතකොට 8 පළවෙනි බලය කියලා කියන්නේ 8යි. ඒක තමයි ගුණ වෙන්න තියෙන්නේ මෙතන තියෙන 1න්. එතකොට එක් වරක් 5 මෙතන 5යි. මෙතන 8 වරක් 1 8යි. පිළිතුර ලැබෙනවා 8යි 5යි 13යි. මේක 10 පාදේ. තවත් ඒ වගේ සංඛ්‍යාවක් ගත්තොත් එහෙම අපි ගමු 15 ගත්තනේ. අපි ගමු 12 වගේ සංඛ්‍යාවක්. 12 ගමු. මේක 8 පාදයෙන්. එතකොට මේ විදිහට පැහැදිලිව ඊතලේ වල ගහගන්න. එතන මේක 8 බිඳුවෙනි බලය. මේක 8
පළවෙනි බලය. එතකොට මේක ගුණ වෙන්නයි තියෙන්නේ. 8 බිඳුවෙනි බලය ගුණ වෙන්න තියෙන්නේ 2කින්. 8 පළවෙනි බලය ගුණ වෙන්න තියෙන්නේ 1කින්. එතකොට 8 බිඳුවෙනි බලය කියලා කියන්නේ හැම වෙලාවෙම 1යි. මේක ගුණ වෙන්න තියෙන්නේ 2කින්. එතකොට මේකේ මෙතන 8 පළවෙනි බලය කියලා කියන්නේ හැම වෙලේම 8යි. එතකොට ඒක ගුණ වෙන්න තියෙන්නේ 1කින්. මේකේ පිළිතුර ගත්තොත් 1 වරක් 2 2යි. මේකේ පිළිතුර 8 වරක් 1 8යි. එතකොට පිළිතුර අපිට හම්බ වෙනවා 10යි කියලා. 10 වෙනි පාදයේ 10 කියන උත්තරය අපිට ලැබෙනවා. දැන් අපි බලමු ෂඩ් දශමයේ සංඛ්‍යා දශමයේ සංඛ්‍යා බවට පරිවර්තනය කරන්නේ කොහොමද කියලා. අපි උදාහරණයක් විදිහට සංඛ්‍යාවක් ලියාගමු. මෙතනින් අපි ගමු 19 කියන සංඛ්‍යාව. 16ම ගත්තොත් ඒක වලට පැටලෙන්නේ. 19 මේක 16 පාදයෙන් තමයි තියෙන්නේ. මේක අපි බලමු දැන් දශමයේ සංඛ්‍යාව බවට පරිවර්තනය කරන්නේ කොහොමද කියලා. අර කලින් වගේම මේ විදිහට පැහැදිලි වෙන විදිහට ඔයාලා පල්ලෙහාට ඊතල දෙකක් ගහගන්න. එතකොට මේක 16 බිඳුවෙනි බලය, මේක 16 පළවෙනි බලය. හරි. එතකොට මෙතනින් ලියනවා අපි 16 බිඳුවෙනි බලය, මෙතනින් ලියනවා 16 පළවෙනි බලය. එතකොට මේකත් අර කලින් ක්‍රමේදී වගේමයි. මේක ಗುಣ වෙන්න ඕනේ මෙතන තියෙන සංඛ්‍යාවෙන්. එතකොට මේක ಗುಣ වෙන්නේ 9ෙන්, මේක ಗುಣ වෙන්නේ 1ෙන්. හරි. එතකොට 16 බිඳුවෙනි බලය කියලා කියන්නේ 1යි. ඒක ගුණ වෙන්නේ 9ෙන්. එතකොට මෙතන 16 පළවෙනි බලය කියලා කියන්නේ 16යි. ඒක ගුණ වෙන්නේ 1ෙන්. දැන් බලමු අපි මෙතෙන්ට එන පිළිතුර. 1 වරක් 9 9යි. ඒ වගේම මෙතන 16 වරක් 1 16යි. එතකොට මෙතන අපිට පිළිතුර විදිහට ලැබෙනවා 20යි 25. 10 පාදයෙන් 25 කියන පිළිතුර තමයි අපිට මේකෙදි ලැබෙන්නේ. ඊළඟට මෙන්න මෙහෙම සංඛ්‍යාවක් තියෙනවා. 1යි A 16. ඔන්න ওই විදිහට තියෙන්නත් පුළුවන්. එතකොට ඔයාලා දැන් දන්නවා A කියලා කියන්නේ මොකද්ද? A කියලා කියන්නේ 10 කියලා කියන්නේ ඔයාලා දැන් දන්නවා. එතකොට මේකත් මේ විදිහට පැහැදිලිව ඊතලයක් ගහගන්න. එතකොට මේක 16 බිඳුවෙනි බලය, මේක 16 පළවෙනි බලය. එතකොට මේ දෙක වැඩි කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙන සංඛ්‍යා දෙකෙන්. එතකොට මේක A අකුර වෙනුවට අපිට මෙතෙන්ට පාවිච්චි කරන්න පුළුවන් 10 කියන සංඛ්‍යාව. B කියලා තිබ්බොත් 11, C කියලා තිබ්බොත් 12. හරි තේරුණානේ. එතකොට 16 පළවෙනි බලය. 16 පළවෙනි බලය කියලා කියන්නේ 16යි. මේක ගුණ වෙන්න තියෙන්නේ මෙතන 1ෙන්. දැන් අපි මේක තව ටිකක් විස්තරණය කරමු. එතකොට මෙතන 16 බිඳුවෙනි බලය කියලා කියන්නේ 1යි. ඒක ආපහු ගුණ වෙන්න තියෙන්නේ 10ෙන්. එතන 16 පළවෙනි බලය කියලා කියන්නේ 16යි. ඒක ගුණ වෙන්න තියෙන්නේ 1ෙන්. දැන් මේ දෙකේ පිළිතුරු දෙක බලමු. 1 වරක් 10 10යි. මෙතන 16 වරක් 1 16යි. එතකොට 16යි 10යි අපිට පිළිතුරු ලැබෙනවා 26 විදිහට 16 පාදයෙන්. ඔන්න ඔය විදිහට තමයි ඒ සංඛ්‍යා ටික පරිවර්තනය වීම සිද්ධ වෙන්නේ. ඒ වගේම තව කොටස් කීපයක් තියෙනවා. ද්විමය සංඛ්‍යා අෂ්ටමය සංඛ්‍යා බවට පරිවර්තනය කිරීම, ද්විමය සංඛ්‍යා ෂඩ් දශමය බවට පරිවර්තනය කිරීම, අෂ්ටමය සංඛ්‍යා ද්විමය බවට පත් කිරීම, ෂඩ් දශමය සංඛ්‍යා ද්විමය බවට පත් කිරීම. ඔන්න ඔය වගේ පොඩි කොටස් 4ක් තියෙනවා. අපි ඒකත් ඉස්සරහට කතා කරමු.